gacchāmi Buddhaṃ saranam gacchāmi dhammam saranam gacchāmi Dhammam saranam gacchāmi sangham saranam gacchāmi Sangham saranam gacchāmi Yampi buddhaṃ saranam gacchāmi Dutiyampi buddhaṃ saranam gacchāmi Yampi dhammam saranam gacchāmi Dutiyampi dhammam saranam gacchāmi Yampi sangham saranam gacchāmi Dutiyampi sangham saranam gacchāmi Tatiyampi buddhaṃ saranam gacchāmi Tatiyampi buddhaṃ saranam gacchāmi Tatiyampi dhammam saranam gacchāmi Tatiyampi dhammam saranam gacchāmi Tatiyampi sangham saranam gacchāmi Tatiyampi sangham saranam gacchāmi Sarana-gamanan sampunnaṃ Pānāti-pātā vīramani sikkhapadam samādhiyāmi Pānāti-pātā vīramani sikkhapadam samādhiyāmi Adinādānā vīramani sikkhapadam samādhiyāmi Adinādānā vīramani sikkhapadam samādhiyāmi Kāmesu miccācārā vīramani sikkhapadam samādhiyāmi Kāmesu miccācārā vīramani sikkhapadam samādhiyāmi Musāvādā vīramani sikkhapadam samādhiyāmi Musāvādā vīramani sikkhapadam samādhiyāmi Sulamīre maccapamādāṭṭhānā vīramani sikkhapadam samādhiyāmi Sulamīre maccapamādāṭṭhānā vīramani sikkhapadam samādhiyāmi Nītisārana sahita Pañcasīla samādhānaya Pañcasīla samādhānaya Mārgaphala nivaṃ pinisama Mārgaphala nivaṃ pinisama Hetu eva Hetu eva හොඳයි මේ ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වත්නි හැමදෙනාගේම ජීවිතේ පුරාවටම හිතා සන්තෝෂ වෙන්නට පුළුවන් ඒ වගේම මෙලොව ජීවිතවලට ආශිර්වාදයක් රැකවරණයක් ලැබෙන සාංශාරික වශයෙන් තම තමන්ට බොහෝ කාලයක් හිත සැප පිණිස හිත වැඩ පිණිස පවතින වටිනා කුසල ධර්මයක් සිද්ධ කරගත්ත මොහොත ඒ තමයි හැමදෙනාම එකතු වෙලා තම තමන් විසින් දැහැමිව හරි හම්බ කරගත්ත ධනෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමක දේශනාව අන්තර්ගත වෙච්ච ඒ ත්‍රිපිටක ධර්මය මේ විහාරස්ථානෙට ගෙනල්ලා බුද්ධ ශාසනය මතු පරපුර උදෙසා දායාද කිරීම සඳහා මහා සංඝ රත්නයට ඒ ධර්මය අවබෝධ කරගන්නට ඉගෙන ගන්නට අවශ්‍ය පොත්පත් පූජා කළා. පින්වතුන්ට හැඟෙන්නට පුළුවන්, දැනෙන්නට පුළුවන් පින්වතුන් තමන් හරි හම්බ කරගත්ත දෙයින් අකුරු ටිකක් තියෙන කොළ ටිකක ලියවිච්ච පොත් ටිකක් පූජා කළා කියලා. නැහැ පින්වතුනි, ඕගොල්ලෝ කලේ ප්‍රඥාව පූජා කළ එක. ප්‍රඥාව නැමැති ඇසක් මේ ශාසනයට ලබා ගන්න උපකාර කළ එක. ඒ නිසා තමන් කළ කුසලයේ මෙන්න මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. පින්වතුනි, මේ පොතක් බලලා අවිද්‍යා අන්ධකාරය දුරු කරගෙන ප්‍රඥා ආලෝකේ යම්තා කෙනෙක් උපදවා ගන්නේ නම් අද දවසේ ඔබ කළ මේ පරිත්‍යාගයෙන් ඒ උපදින ප්‍රඥාවට ඔබ හැමදිනම උපකාර බව මතක් කරනවා. ඒ බව තේරුම් ගන්නට ඕනේ. ඔබ අද මේ කලේ එක දවසකින් එක මොහොතකින් අවසන් වෙන කුසලයක් නෙවෙයි, හැමදාම ජීවිතයේ පින් පිරෙන පින් සිද්ධ වෙන වටිනාම කුසලයක් වෙන කාරණාවක් මතක් කරනවා.
පින්වතුනි ඉමක් කොනක් පරක් තෙරක් නැති අනවරාග වූ සංසාරේ මේ දුක් විඳින සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් සත්වය සතර දුකින් ඈතර කරවන්න ඕනේ කියන කරුණාබර අදහසින්මයි මේ විදිහේ පාරමී ධර්ම පුරල බෝසතාණන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්නේ. ඒ සම්මා සම්බුද්ධත්වයටපත් වෙලා සසර දුකින් ඈතර වීමට හේතු සම්පත් ඇති සියලු සත්වෝ ඇතිතාක්ම වැඩෙන්නේ. ඒ අයව සංසාර කතරින් ඈතර කරවලා මතු අනාගතයේදී මේ හේතු සම්පත් මොහු කරමින් පවතින මනස් වලට ඒ හේතු ධර්මය සම්පූර්ණ වෙන දවසට ධර්මය අවබෝධ කරගෙන සසරෙන් ඈතර වීම සඳහා මේ සද්ධර්මයේ නැමැති දඬුවට පහන ලෝකේ තබල පුරුම් පානවා. එදා ඉඳලා මේ සද්ධර්මය මුඛ පරම්පරාවේ මහා සංඝරත්නයේ වටිනාකම ගුණය මෙන්න මෙච්චරයි කියලා කියන්නත් බැරි. ඒ නිසායි ඒ තථාගතයන් වහන්සේ පිරිණිය ගියත් ලෝකයා සසර දුකින් ඈතර කරන සද්ධර්මය ලෝකයේ තුල පවත්වන්නේ මහා සංඝරත්නය. ඉතින් එදා මහා සංඝරත්නය මුඛ පරම්පරාවෙන් ඒ පෙළදහම අරගෙන ඇවිල්ලා එතනින් එහාට සත්වයන්ගේ පරිහිමේ ස්වභාවය වැඩි නිසා ධාරණ ශක්තිය අඩු නිසා අර්ථ පෙළදහමේ වචන ගිලිහෙන්නට පුළුවන් බව දැකපු නිසා ඒ ධර්මය තමන් මුඛ පරම්පරාවෙන් ගිනා ධර්මය පොත්පත් තුළ සටහන් කළා. මේ සටහන් කිරීම තුළ තියෙන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ වචනයමයි. ඒ අකුරු කියවන ගානේ අපි තුල ඇති වෙන්නේ කෙනෙක් බණ අහනකොට අපි තුල ඇති වෙන අවබෝධයමයි. කෙනෙක් බණ අහලා ලබන අවබෝධය නම් කරනවා ශ්‍රුතමේ ඥානය කියලා. පොතක් බලලා ඇති වෙන පින්වතුනි ශ්‍රුතමේ ඥානයමයි. ඒ නිසා මේ ධර්මය ග්‍රන්ථාරූඪ කළාට පස්සේ පරම්පරාවට මේ බෙලදහම ලෝකේ පැවතුණා. පින්වතුනි මේ ශාසනය නම් කරන ත්‍රිවිධ බුද්ධ ශාසනය කියලා. පරියප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය කියලා. ප්‍රතිවේදය කියලා කියන්නේ ඵලය. ප්‍රතිපත්තිය කියලා කියන්නේ මාර්ගය. පරියප්තිය කියලා කියන්නේ පෙළදහම. පරියප්තිය යම් තාක් ලෝකේ පවතී නම් ඒ තාක් බුදුදහම තියෙනවා. පින්වතුනි හැම කාලෙම බුදුදහමේ ප්‍රතිවේදයේ ප්‍රතිපත්තිය හිටින්නේ නැහැ. මේ අපි කියමු ධර්මයේ අර්ථය අවබෝධ කරගෙන දේශනා කළ ධර්මය දැනගෙන අවබෝධ කරගෙන තථාගතයන් වහන්සේ දේශනා කළාම ඒ දේශනා කරන වචනවල අර්ථ මේ තුල ගැප් වෙලා නැහැ. අර්ථය කියන්නේ කෙනාගේ ජීවිතයෙන් පෙන්විය යුතු දෙයක්. අර්ථයක් පෙන්වන්නට පුළුවන්, උපදවන්නට පුළුවන් නිදහනයක් විතරයි මෙතන තියෙන්නේ. එතකොට ඒ අර්ථය පෙන්නලා ඒ අර්ථය තුලින් තමයි ප්‍රතිපදාව ගොඩනැගෙන්නේ. ඒ ප්‍රතිපදාව තුල හැසිරෙන අයට ප්‍රතිඵල නැත්නම් සෝවාන් සකදාගාමී අනාගාමී කියන ඵලයන් ලැබෙනවා. කාලයක් යනකොට ඒ හේතු සම්පත් තියෙන අය ඉවර වුණාම ඒ ප්‍රතිපදාව ටික ටික ශේෂ වෙනවා. ප්‍රතිඵලයේ ශේෂ වෙනවා. නැතිම වෙලා යනවා. නමුත් කවදාම හරි දවසක ආපහු අර්ථයේ ජීවිතයෙන් දැකලා ප්‍රතිපදාව උපදවාගෙන ප්‍රතිඵලය හදාගන්න පුළුවන් පෙළදහම ලෝකේ තියෙනවා. මේ පෙළදහම ඇතිතාක් බුදුදහම තියෙනවා යන ගණිතය යනවා. ප්‍රතිපත්තිය නැති වුණාට ප්‍රතිවේදය නැති වෙච්ච පමණකින් බුදුදහම නැති වුණා කියන්නේ.
කුමක් නිසාද මේ පෙළ දහමේ අර්ථය හැමදාම හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒකේ හැකියාව බොහෝම ටික දෙනාටයි තියෙන්නේ. අපි හරියට උපමාවක් කළොත් යම් කිසි කෙනෙක් තමන් වතු වටිනා ධනයක් පහසුවෙන් කෙනෙකුට ගන්න බෑ. නමුත් අයිතිකාරය ආපුවාම තමන්ගේ හිමිකාරයට අවුරුදු දහස් ගානකින් මුරුම වෙන විදිහට නිදහස් කරනවා. එතකොට ඒක ලේසියෙන් කෙනෙකුට ගන්නත් බෑ. අන්න ඒ වගේ හරියට මෙන්න මේ හරියක්. කිසිම කෙනෙකුට මේ පරියක්ෂය දිහා බලලා බුදුදහම හොරෙන් ගන්න බෑ. කෙලෙස්හාගත මනසෙන් ගන්න බෑ. එයා මේක අරගෙන නියම විදිහට අර්ථයේ තේරුම් ගන්නකොට ඒ හොර මනස අතහැරෙන විදිහටයි කියන්නේ. ඒ තරම් අවබෝධයක් ඇති වෙලාම එයාට ධර්මයේ පෙනෙන්නේ. ඉතින් මේ ශාසනය දිහා බැලුවාම කලින් කලට වෙලා තියෙන්නේ ඒ වගේ ප්‍රතිපත්තිය නැති වෙලා ප්‍රතිවේදී නැති වුණාට පරියප්තිය ඉතුරු වෙලා ආපහු පරියප්තිය අර්ථ තෝරගෙන උන්න එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි දක්ෂ වෙලා ආයෙත් ප්‍රතිපදාව උපදවනවා. උපම් ප්‍රතිපදාවෙන් ඒ කාලට හේතු සම්පත්තියෙන් සත්‍යය උන්න ඊතර වෙනවා කොටස. ඊතර වුණාම ආයෙත් ඒ ප්‍රතිපත්තිය අතහැරෙනවා. ඒ ප්‍රතිඵල ටික අතහැරෙනවා. ආයෙත් පරියප්තිය. එතකොට මේ සම්මුති සංයෝගික වටිනාකම තමයි එයත් බුද්ධ ශාසනය අනිවාර්යයෙන්ම පවත්වනවා. අන්තිම දුස්සීල කෙනෙක් මහ විශාල සේවයක් කරනවා මුකුත් නැත මේ පෙළදහම පවත්වනවා. ඒ පෙළදහම උදව් කරගෙන ආපහු හේතු සම්පත්තියනකොට ඒ හේතු සම්පත්තියන අයට ආපහු ප්‍රතිපදාව උපදින්න ප්‍රතිවේදී ප්‍රතිඵල ටික ලබා ගන්නට අවශ්‍ය විදිහට මේකේ අර්ථ තෝරා ගැනීමේ හැකියාව කාට හරි කෙනෙකුට හරි දෙන්නෙකුට හරි පිරිසකට හරි එනවා. ඒ වගේ අයගෙන් ආයත් අර්ථය අරගෙන ප්‍රතිපදාවේ ඉපදිලා ප්‍රතිපත්තියෙන් උන්න සත්‍යය විතරයි. ආයත් ඒ ප්‍රතිපත්තිය ඒ ප්‍රතිවේදේ නැති වෙනවා. ආයත් පෙළ දහම යම් තාක් මේ ශාසනයේ තථාගතයන් වහන්සේ පිළිවන් පෑවත් මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල නිවන් දකින්න හේතු සම්පත් ඇතිතා මේ පෙළ දහම දිගට යනවා. එතනින් පස්සේ සත්‍යය පිරිහෙනකොට ගොඩාක් පිරිහෙනකොට මේ පරියප්තියයි ටිකෙන් ටික නැති වෙනවා. ඒකෙන්ම අභිධර්මයේ ඉඳලා තමයි නැති වෙන්නේ. පරියප්තිය යම් දවසක නැති වෙයිද එදාටයි බුද්ධ ශාසනය නැති වුණා කියලා කියන්නේ. මොකද ප්‍රතිපදාව උපදවා ගන්න තියෙන භූමිය නැහැ. පරියප්තිය ඇතිසා ප්‍රතිපදාව උපදවා ගන්න භූමිය තියෙයි. ප්‍රතිපදාව දුන්නොත් ප්‍රතිවේදී නැත්නම් සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් කියන ඵලයන් ටික ලැබෙනවාම. ඉතින් මේ අවුරුදු දහස් ගණනක් පුරාවට විදි ස්වාමීන් වහන්සේලා විතරක් නෙවෙයි වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන සිළුවනක් පිළිත තමන්ගේ ජීවිතයේ බඳු කරගෙන මේ ත්‍රිපිටක ධර්මයේ ලෝකේ ඉදිරියෙන් ඉදිරියට පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන ආවා. පින්වතුනි ඔබටත් මටත් අද දවසේ විශාල වගකීමක් පැවරිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අසරණ සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ මේ සද්ධර්මයේ නැමැති දඬු වැට පහන අනාගතයට තබන්න ඔබ අද කලේ ඒ යුතුයකමෙන් එක කොටසක් මේ පහන් වැටට අත ගහලා සමාදන් වෙච්ච එක කියනවා. අවුරුදු දහස් ගණනක්ම පැවති බුද්ධ ශාසනය ඉදිරියට ගෙනියන්න අත් ගහන ඔබත් පින්වත් වුණා කියලා මේ විදිහට අපි මේ පොත්පත් ටික පරිශීලනය කරනවා නම් පරිශීලනය කරන සකස් කරනවා නම් ඒ ලෝකයේ තුල සද්ධර්මයේ බබලන්ද සද්ධර්මයේ පවතිනද සද්ධර්මයේ උපදින්න කළ උපකාරයක්
ඕගොල්ලෝ මේ තව ස්වාමීන් වහන්සේ නමකට පූජාවක් කළා නෙවෙයි, මේ ස්ථානයකට පූජාවක් කළා නෙවෙයි, පොත්පත් ටිකක් දුන්නා, කොළ කඩදාසි ටිකක් දුන්නා නෙවෙයි, සත්වයන් කෙරෙහි පතල මහා කරුණාවෙන් ලෝකේ පහළ වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ ශාසනයට උපස්ථානයක් කළ පින්වන්ත පිරිසක් වුණා කියන කාරණාව යථාර්ථය ඇත්තටම ඒකයි. ඒ නිසා ඔබ හැමදෙනාම සිද්ධ කරගත්තු කුසලය මෙන්න මේකයි කියලා කියන්නේ. මේ වගේ කුසලයන්ට කියන්නේ මොකද්ද? අසංකේයයන් අපමෙයන් වදාමි. මෙහි විපාක පක්ෂයේ සංඛ්‍යාවක් ප්‍රමාණයක් කරන්න බෑ කියන එකයි ධර්මයේ සඳහන් වෙන්නේ. එතකොට ඒ බඳු වටිනා කුසල ධර්මයක් මේ පින්වත් පිරිස අද දවසේදී සිද්ධ කරගත්තා. පින්වතුනි, මේ ධර්මය තුලින් තමයි මේ ලෝකයේ හැමදාම පැවතුණු හැමදාම පවතින නමුත් ලෝකයන් නොදකින ලෝක තුල ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත ලෝකයට පෙනෙන්නේ වැහිලා. ඒ ඇත්ත මතු කර ගැනීමේ උපාය තියෙන්නේ මෙන්න මේ පිටකේ. කෙටියෙන් ගත්තොත් පුරාණ ආචාර්යවරුන්ගේ මතයක් තිබුණා අභිධර්ම පිටකේ ධම්මසංගණිය ඉගෙනගත්ත පමණකින් චුල්ලසෝතාපන්නයි සෝවාන් වුණා වගේ කියලා. කටපාඩම් කළ පමණකින් මේ පෙළදහම මතු කිරීමේ හැකියාව අර්ථය තියෙන්නේ අභිධර්මයට. අභිධර්මය කියන එක රැකෙන්න රැකගන්න තමයි සූත්‍ර පිටකේ විනය පිටකේ තියෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය බෙදනවා සීල සමාධි ප්‍රඥා කියලා ශික්ෂා තුනකට. ඒකෙන් පුද්ගලයා තුල ඇති සීලය කියන ස්කන්ධය, සීලය කියන කොටස වැඩෙන්න පවතින්න තමයි විනය පිටකේ තියෙන්නේ. සමාධිය කියන කොටස පවත්වා ගන්නට පවතින්නට උපදවන්නට තමයි සූත්‍ර පිටකේ තියෙන්නේ. ප්‍රඥාව කියන කොටස උපදවා ගන්නට පවත්වන්නට තමයි අභිධර්මයේ තියෙන්නේ. කෙනෙක් තුල සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව උපදවා ගන්නට අනේ පුතේ අනේ දුවේ ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදවාගෙන සසරින් ඈතර වෙයන් කියලා අනාගතයට උපදින දරුවන්ට නොකියුවට ඔබ කළ ක්‍රියාව තුලදී මේ ත්‍රිපිටකය කියලා කියන්නේ ත්‍රි ශික්ෂාව උපදවා ගන්න තියෙන නිධානය. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ විනය පිටකයේ බැලුවොත් කායික වාචික සංවරය හදාගෙන නොවිසුරුණු සිතක් හදාගන්නට උපකාරී පරිසරය හදාගන්නේ කොහොමද කියන කාරණාව තියෙනවා. පැවිද්දන්ට විතරක් වම්නතරට ගන්න ගියයිට තියෙන්නේ ඒකේ කොටස්මයි. ඊට පස්සේ මේ සූත්‍ර පිටකයට අයිති ධර්මතා ඉගෙන ගත්තාම තේරුම් ගත්තාම ඒ මානසික මට්ටම මනසේ තියෙන පරිඋත්ථානේ නැත්තම් සමාධිය කියන මෙන්න මේ චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගැනීමට අවශ්‍ය උපදේශ කාරණා තමයි තියෙන්නේ. අභිධර්ම පිටකයේ තමයි සම්පූර්ණම ඇත්ත ඇති හැටි දකින්න. ලෝකයේ හැමදාම පැවතුණු පවතින නමුත් ලෝකයට නොපෙනෙන ඇත්ත පෙන්වන නිදහනය නියම තන අභිධර්මය. අපේ මනස තුල පුද්ගල සංතානය තුල ඇතිවෙන කෙලෙස් කොටස් තුනකට බෙදිය හැකියි. අනුසය පරිඋත්ථානීය වීතික්කම කියලා. වීතික්කම කියලා කියන්නේ කය වචන දෙකෙන් ක්‍රියාවට නම්වන අවස්ථාව. ඒ වීතික්කම කෙලෙස් වීතික්කමේ පුපුරා යෑම නතර කරන මේ විනය පිටකේ ඔබ තුල උපදින පරිඋත්ථානය කියන්නේ නැගිටීම රාග ద్వේෂ මෝහ කියන කෙලෙසුන්ගේ අවදි බව නැති කරගන්නයි මේ සූත්‍ර පිටකේ තියෙන්නේ. ඔබ තුල ඇති සප්ත අනුසයක් තියෙනවා. කාමරාගානුසය, පටිඝානුසය, මානානුසය, භවරාගානුසය, අවිද්‍යානුසය, විචිකිච්ඡානුසය, දිට්ඨානුසය කියලා. මෙන්න මේ අනුසය දන්නේ නැහැ අපි. නොදන්නා උනත්
ඒ අනුශය ධර්ම ටික දුරු කළා මේ සසර දුකෙන් එතර කරන උපාය කියනවා අභිධර්මය. අපි ගාව තියෙන කෙලෙස් මට්ටම් 3 පවත්ව ගන්න බැරි වෙන්න ඒ නිදහස් වීමේ උපායයි පින්වතුනි කැටි කළ මේ ත්‍රිපිටකය කියලා කියන්නේ. මේ ත්‍රිපිටකය කෙනෙක් පරිහරණය කරනවා නම් එයා ආර්ය අෂ්ටාංග මාර්ගය පරිහරණය කරනවා. එයා සීල සමාධි ප්‍රඥා කියන කාරණාව වඩනවා යන ගණයට යනවා. ඉතින් ඒ උපාය ඒ ක්‍රමවේදය ලැබෙන්නේ අපිට මේ ධර්මය ඉගෙන ගත්තාමයි දැනගත්තාමයි. ඒ නිසා මම මේ ටික මතක් කළේ ත්‍රිපිටකයේ තුල තියෙන්නේ වෙන මුකුත්ම නෙමෙයි පිටුවම ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් දුක්ඛ නිරෝධ ගාමී පටිපදාව. ඔය හැම දෙයක්ම විස්තර කළා අන්තිමට ආවහම දුක ගැන කිව්වා දුකයි නම් ඒ නිසා මේක කටයුතුයි. සැපයි නම් සැප ඒක ලැබීම සඳහා මේක කටයුතුයි කියන අර්ථයට එනවා අන්තිමට. ඒ නිසා පින්වතුන් සතුටු වෙන්නට ඕනේ බුද්ධ උපස්ථාන කුසලයක් සංඝ උපස්ථාන කුසලයක් සිද්ධ කරගන්න පුළුවන් වුණා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ කලන වැටට අත ගහලා සමාදන් වෙන්න තමන්ට පුළුවන් වුණා කියලා හැමදෙනාම සතුටු වෙනවා. ඉතින් මේ වගේ කුසලයන් තුලින් කිංවතුන්ට උපදින ජීවිතයක ලෙහෙසියකට මන්ද බුද්ධික වෙලා උපදින්නේ. ලෞකිකව පවා ඉතාමත් තීක්ෂණ ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. ඉතාමත් තීක්ෂණ ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක් වෙනවා. විමසා කටයුතු කරන්නට පුළුවන් හැකියාව ඇත්තෙක් වෙනවා. ඒ වගේම ගිය තන සියලු දිනාම උතුම් බහුශ්‍රත භාවයෙන් යුක්ත වෙනවා. ඒ වගේම ඉතාමත් තීක්ෂණ මතක ශක්තියක් ඇති වෙනවා. නිවනින් මේකට ලෝකෙ තුලත් මේ මතකේ ඒ තීක්ෂණකම ධර්මයට විතරක් නෙවෙයි. ඔගොල්ලෝ ලෝක දෙයක් කළත් ඒ හැකියාව වෙනවා. සමහර විට ඔගොල්ලෝ අබුද්ධෝත්පාද කාලෙක හිටියේ මිනිසෙක් වුණා. එදාට ඒ කෘත්‍යයේදී ඔබ දක්ෂයි. ඔබ තීක්ෂණ. ඔබට බොහෝ සීවා. ඔගොල්ලෝ දැකලා ඇති. ධර්මයක් නොදන්න බොහෝ විචාරශීලී මතක තියාගත්ත හැකියා ඉන්නවනේ. ඒ වගේම මේ ධර්මයකට ආවම මේ අනුන්ගේ පාදක උපිනම තමන්ගේ ඇස් දෙක පැද්දෙන්න හේතු වෙනවා. ඒ නිසා මේ බොඳු ආනිසංස ලැබෙන පින්කම කරවසේදී කියලා පින්කම ගැන සතුටු වෙන ගමන් අපි හේතියෙන් ඉතර දහම් කරුණු ටික මතක් කරගන්නවා. ඉන්නේ පින්වතුනි මේ ලෝකේ අපිට තේරුම් ගන්න තියෙන්නේ එකම එක පොඩි දැනක්. අනන්ත සංසාරයක ඉඳලා ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් සසර අපි හැම කෙනෙක්ම සැරිසරනවා. අපිට උපදින හැම ජීවිතයක්ම ඇත්තම ඇත්ත වෙලා. අපිට ඉතහා හිතන්න දෙයක් නැහැ, හිතන්න බෑ. නමුත් මේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මම මුලින් මතක් කළා ලෝකයේ හැමදාම පවතින ඒ ලෝකයා නොදන්න ලෝකයාගේම ජීවිතවල ඇත්ත පෙන්වන්නේ. ඒ ඇත්ත පෙන්වපු දවසටයි මේ දුකේ කලකිරිලා දුකෙන් මිදෙන්නේ. මම ඕගොල්ලන්ට ඒකට කෙටි වන ටිකක් කියන්න මේ කරපු ශ්‍රේෂ්ඨ පින්කම වෙමි. මේ පින්කමේ තවත් ආනිසංසයක් ඇතිවෙයි. අපහසු වුණත් ඒක මට තුනකුත් පින් කරන ඕගොල්ලන්ට උදව් ගන්න එක. දවසක් බුදුරජාණන් වහන්සේ ලිච්ඡවි
රජුරවන්ට අයත් රාජ්‍යයක් වන උරුවෙල් දනව්වේ වාසය කරනකොට අසිරිය ගාමිණී කියන පුද්ගලයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මට දුක ඇති වෙන්න හැටි හා දුක නැති වෙන්න හැටි කියලා දෙන්න පුළුවන්ද කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ආශ්‍රිය මම අතීතයෙන් දුක ඇති වෙන්න හා නැති වෙන්න හැටි කිව්වොත් ඔබට විමුක්තිය ඇති වෙන්න පුළුවන්. සැක සංකා ඇති වෙන්න පුළුවන්, හිත නොපහදින්න පුළුවන්. ඒක නිරුද්ධ වෙච්ච ධර්මයක් නේ කියලා නිරුද්ධ වෙච්ච ධර්මයක් නිසා. මම අනාගතෙන් දුක ඇති වෙන නැති වෙන හැටි කියලා දුන්නොත් ඔබට සැක ඇති වෙන්න පුළුවන්, විමුක්තිය ඇති වෙන්න පුළුවන්, හිත නොපහදින්න පුළුවන්. තාම නොහටගත් ධර්මයක් නිසා. මෙතන උන්නා වූ මේ නුඹට මේ දැන් මම කියන්නම් දුක ඇති වෙන හැටි නැති වෙන හැටි ජීවිතේ. එතකොට පිළිගන්න වෙනවන්නේ පුළුවන් නේද? එතකොට අදහන්න මුකුත් විශ්වාස කරන්න එහෙම මුකුත් නැහැ. අහනවා අසිරිය මේ උරුවිල් දනව්ව සිහි කළා ඔයා බැලුවොත් යම් කිසි පුද්ගලයෙක් නැසුණා වදබන්දයට පැමුණුණා කියලා ආරංචි වෙනකොට ඔබට දුක් දුම්නස් එන අය මේ උරුවිලි ඉන්නවද? හිත මෙහෙවල බලන්න. එහෙමයි භාගතුන් වහන්සේ ඉන්නවා. හොඳයි. එහෙනම් අසිරිය ඔබ මේ උරුවිල් දනව්ව දිහා හිත මෙහෙවල බලන්න. යම් කිසි කෙනෙක් මැරුණා නැසුණා වදබන්දෙන්ටපත් වුණා කියලා ආරංචියක් ආවොත් ඔබට දුක එන්නේ නැති. පුද්ගලයෙක් මේ උරුවිල් දනව්ව ඉන්නවද කියලා බලන්න. එහෙමයි ස්වාමීන් ඉන්නවා. හොඳයි. එකම මිනිස්සු නැසීම වදබන්දනයට පැමිණීම නිසා සමහර කෙනෙක්ගේ නැසීම වදබන්දනේ ඔබට දුකක් න සමහර කෙනෙකුගේ වදබන්දනේ නැසීම දුකක් නොවුණා. අසිරිය මෙහිලා ඔබම පොඩ්ඩක් ඔය අරමුණ විමර්ශනය කරන්න තීරණය කරන්න. මොකක්ද මේකට හේතුව? මොකක්ද මෙතන වෙනස කියලා? ස්වාමීනි යම් පුද්ගලයෙකුගේ නැසීම බන්ධනය නිසා මට දුක එයි නම් එබඳු පුද්ගලයෝ කෙරෙහි මට චන්ද රාගයක් තියෙනවා කියලා තේරෙනවා. මට කැමැත්තක් තියෙනවා, ආදරයක් තියෙනවා, සෙනෙහසක් තියෙනවා කියන එක හැඟවෙනවා ස්වාමීනි. යම් පුද්ගලයෙකුගේ නැසීම වදබන්ධනය නිසා මට දුකක් නොවේ නම් එබඳු පුද්ගලයෝ අරබය මට එහෙම හිතේ බැඳීමක් සෙනෙහස චන්දරාගයක් නැහැ ස්වාමී. එහෙනම් අපි මේ කාරණාවෙන් තේරුම් ගන්න දුකට හේතුව තණ්හාව. දුකට හේතුව මේ චන්දරාගය බව තේරුම් ගන්න කියලා. මේ ටික කිව්වහම ආසිරිය ගාමිණී කියනවා ඒකාන්තෙම මනාමයි භාගතුන් වහන්සේ ඒකාන්තින් වූවක්ම කිව්ව සත්‍යයක්ම කිව්ව අද පටන් කොට පිවිමි කොට ගිය සරණ ගිය උපාසකේ කොට දරත්වා කියලා. අපිට ඕක පැහැදිලි වුණාට අබුද්ධෝත්පාද කාලෙක ඔක කොහොමවත්ම දන්නේ නැහැ. ඔය ටිකත් මේ බරයි ලෝකෙට. ඔකවත් තේරෙන්නේ. ඔක අපි අලා මේ පෙළ දහමට පින් සිද්ධ වෙන්න වචන ඇවිල්ලා අද අහගත්ත හින්දා අපි දන්නේ. ඔකට හොඳ කතාවක් තියෙනවා. එක්තරා මිනිසෙකුට හිටියා මේ සූත්‍රය නම් පියජාතික සූත්‍රය. ඊටම ප්‍රිය මනාප පුතේ. මේ පුතා මැරිලා වලලලා එන ගමන් ඒ කාලේ සිරිතක් තිබුණ කෙනෙක් මල බව හඟවන තෙත් ඇඳුම් තෙත වස්ත්‍ර පිටින් ඇවිල්ලා මේ තෙත වස්ත්‍ර තෙත කෙහෙ පිටින් එන්නේ මේ උපාසක මහත්තයා තෙත් වස්ත්‍ර තෙත් කෙහෙ ඇතුව අවිලා යනකොට මොකද ඔබ තෙත් වස්ත්‍ර තෙත් කෙහෙ ඇවිල්ලා මේ අවිලා
ස්වාමිනී ප්‍රියමනාප මට පුතෙක් හිටිය ඒ පුතා නැති වුණා ස්වාමිනී ඒ පුතාගේ අවසන් කටයුතු කරලා එන ගමන් මට හරි දුකයි ස්වාමීනි කියලා කිව්වහම ඒක තමයි ගෘහපතිය ප්‍රිය දේ නිසා තමයි දුක එන්නේ කිව්වා. මෙයා කල්පනා කරලා ප්‍රිය දේ නිසා දුක එන්නේ කොහොමද? මේ මොන බොරුවක් කියනද කියලා නැගිටලා ගියා. නැගිටලා එයා ගියා මේ දාදු සෙල්ලම් කරන තැනකට කට්ටිය. ඔක්කොම දාදු සෙල්ලම් කරනකොට මට මෙහෙම දෙයක් කියලා මම එන ගමන් පන්සලට ගියා භාගතුන් අතර ළඟට ගියා මට කිව්වනේ ප්‍රිය දේ නිසා දුක එන්නේ කියලා. මොන බොරුද කවුද කියන්නේ ප්‍රිය දේ නිසා එන්නේ සැප ඔක්කොමලා කිව්වා හැමෝම කතා කළාම ඒක නම් වෙන්න බෑ ප්‍රිය දේ නිසා එන්නේ සැප කියලා ඔක්කොම කතා කළාම ඔහොම ගියා රජගෙදරට කොසල් රජුරු කිව්වා නෑ භාග්‍යතුන් වහන්සේ නම් ඔහොම වචනයක් කියන්න විදියක් නෑ ප්‍රිය දේ නිසා දුක එනවා කියලා. ඔක කාට හරි වැරදීමක් වෙන්නේ ප්‍රිය දේ නිසාමයි එන්නේ සැපමයි. මල්ලිකා දේවිට ඒතකොට බලන්න මේ වචනේ නොදන්නාකම කොච්චර දුරට යනවද කියන එක. කතා කළාම මල්ලිකාවනි භාගතුන් වහන්සේ මෙහෙම කිව්වා කියලා මේ රාවේ දැන් මේක මෙහෙම ඇවිල්ලා මුළු රට පුරාම ගිහලා රජගෙදරට ගියා. මල්ලිකා දේවිත් කියනවා. එහෙම භාගතුන් වහන්සේ කිව්වා. මල්ලිකා දේවිය හරි තීක්ෂණයි. කිව්වා නම් ඕක අපිට උඩින් පෙනෙන දෙයට වඩා වෙන මොකක් හරි ක්‍රමයක් අනිවාර්යෙන් ඇති. ඔබ ගිහිල්ලා විමසන්න. කියලා කොසල් රජුරුවන්ම යවුවා. ගියාම අහන කොසල් රජුරුවන් ස්වාමීන් භාගතුන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රිය දේ නිසා දුක එන්නේ කියලා නිබඳු වචනයක් දේශනා කළාද? ඔව් මහරජා මම එහෙම වචනයක් දේශනා කළා. එහෙම කිව්වා. එහෙම වෙන්නේ කොහොමද භාගතුන් වහන්සේ ප්‍රිය දේ නිසා එන්නේ සැපනේ. අපිට හිතෙන ප්‍රිය දේ නිසා එන්නේ මොකද්ද? සතුට කියලා නේද? ලෝකයේ ඕක තමයි. අද ඕගලන්ට ප්‍රිය දේ නිසා දුක එනවා කියලා නුවණක් තිබුණා නම් මේ පෙළදහම පිළිසිද්ධ වෙන්නේ කියන එක දකින්න ඕගොල්ලෝ දන්නේ නැතුව ඇති. කාගෙන් හරි කොයි පැත්තකින් ඇවිල්ලා මේ නුවණ ගලාගෙන ඇවිල්ලා තියෙන මේ පෙළදාන නැත්තම් අපි ඔක්කොම ඉන්නේ ප්‍රිය දේ නිසා සැතේනවා කියන මානසික මට්ටම එහෙමයි සතර හොයාගෙන යන්නේ. කොසල් රජු අහනවා බුදුරජාණන් වහන්සේ අහන හොඳයි. ඔබෙම මම අහන්න. ඔබට ඉන්නව නේද විදුඩබ කියලා පුතේ? එහෙමයි බා. ඒ පුතා හදිස්සියේ මැරුණොත් ඔබට දුකක් එනවද? දුකක් ගැන කවර කතාවද භාගතුන් වහන්සේ මගේ ජීවිතේ පවතීද කියන එකවත් හිතන්න බෑ. හොඳයි. ඔබට ඒ තරම් දුකක් ආවේ මේ ප්‍රියදේ නැති වෙච්ච නිසා නෙමෙයිද? නැති වෙච්ච නිසා. එහෙනම් ප්‍රියදේ නිසා නෙමෙයිද මේ දුක ඔබට ආවේ? මල්ලිකා දේවිය යාගේ දියණියව මේ වගේ අරගෙන කිව්වම ඕන තේරුණා. එතකොට අපි ඔක්කොම හිටියේ එහෙම. ඉතින් මේ අසිරිය ගාමිනීටත් මේක කිව්වහම තමයි තේරුනේ ඇත්තටම ප්‍රියදේ නිසා චන්දරාගය නිසා තමයි දුක එන්නේ කියන කාරණාව තේරුණා. තිත්ති සම්පන්න වුණා. නමුත් ඕකේ ඔන්න පෙළ මම දැන් ඔය කිව්වේ පෙළ. ඊට පස්සේ ඕකේ නෑ ඔබට ප්‍රතිපදාවක් උපදිලා ප්‍රතිඵලය ලබන්න ටිකක්. දැන් අතරමැදියෙක් සිටිය යුතුයි මෙන්න මේකේ තියෙන අර්ථය මේ පෙළ අරගෙන අර්ථය ආධ්‍යාරයෙන් ඔතවලා අරගෙන ලෝකයට තබල ලෝකය තුළ ප්‍රතිපදාව හදලා ප්‍රතිවේද්‍ය සකස් කරලා දෙන්න. ඒක හැමදාම තියෙන්නේ නැහැ. පෙළ තියෙන. දැන් අපි බලමු පොඩ්ඩක් ඒකේ අර්ථය. මම මෙහෙම කිව්වොත් මෙතන උන්නා වූ මෙහෙම ඉඳගෙන ඉන්න මේ ඕගොල්ලන්ගෙන් මම අහුවුත් භාගතුන් වහන්සේ අසිරිය ගාමිණීකින් යවුවා වගේ මේ ලංකාද්වීපේ දිහා හිත මෙහෙवला බැලුවොත් යම් පුද්ගලයෙක්ගේ නැසීම වදබඳින්න පැමිණීම නිසා ඔබට දුකේ නැයි ඉඳීද මේ රටේ? ඔබට තේරෙයි ඉන්නවා මගේ පග්ගල තේරෙ පුතා අම්මා දුව තාත්තා බිරිඳ තේරෙන්නේ ඉන්නවා කියලා සිහිනේ.
යම් පුද්ගලයෙක් නැසීම බන්ධනෙට පත් වෙනවා කියලා ආහාර චුණාට ඔබට දුක් දුම්නස් නොවන අය මේ රටේ ඉඳීද කියලා අහුවොත් ඔබ කෙරෙහිම අද විද්‍යමානයි එමයි ඉන්නවා කියලා. එහිලා ඔබගෙන් මම විමසීමක් කළොත් යම් පුද්ගලයෙකුගේ නැසීම වදබන්ධෙන් පැමිණීම නිසා ඔබට දුකක් වුණා නම් යම් පුද්ගලයෙක්ගේ නැසීම වදබන්ධෙන් නිසා ඔබට දුකක් නොවුනේ නම් එබඳු පුද්ගලයා ආරම්භය ඇති විශේෂණය මොකක්ද කියලා පරීක්ෂා කරන්න අසිරියට වගේම ඔබට තේරෙයි යම් පුද්ගලයෙක්ගේ නැසීම වදබන්ධෙන් පැමිණෙන නිසා ඔබට දුකේ නම් ඒ අය කෙරෙහි ඔබගේ සිතේ චන්දරාගයක් ඇති බව ආදරයක් සෙනෙහසක් ඇති බව බලන්න අවුරුදු දහස් ගානකට කියපු දේ අද පෙනෙනවා. ඔන්න ඔහොම ওই ටික ඕගොල්ලෝ කෙරේ දැක්කහම අපිට වචන වල උතරනේ සවක්කාතු භගවතදම් භාගතුන් වහන්සේගේ මේ ධර්මයේ මනහකට දේශනා කළා තියෙනව නේද? මොනතරම් ඇත්තක්ද කියන එක තේරෙනවනේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ දෙයක් කිව්වනම් අපිට තේරුම් ගන්න බෑ. නමුත් ලෝකේ හැමදාම පැවතුන ඇත්ත කියපු හින්දා අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් ඔබ පරිශ්‍රණයක් කටයුතු ඒක ඔබට තනියම කරන්න බැරි නිසා කෙලෙන් අර්ථය අරගෙන සමදාක්ෂණය ඉන්නේ. යම් පුද්ගලයෙකුගේ නැසීම වදබන්ධන නිසා ඔබට දුකක් එයි නම් ඒ තණ්හාව කොහොමද ඇති උනේ කියන පරිශ්‍රණය ඔබ ගත යුතුයි. එදාටයි අර්ථය ඔබ දුක එන එකේ අර්ථය දන්නවා කියන්නේ. අර්ථය දැනගත්තාමයි ඔබට ප්‍රතිපදාව හම්බ වෙන්නේ. එතකොට දැන් අපේ පරිශ්‍රණය බුදුදහම නෙමෙයි දැන් මුකුත් ගන්න එපා. මේකේ අදහන්න මුකුත් නැහැ දර්ශනය. මම දැන් කතා කරන්නේ මොකේදද මේ ලංකාද්වීපයේ දිහා හිත මෙහෙवला බලන ඕගොල්ලන්ට යම් පුද්ගලයෙකු නැසීම වදබන්ධන නිසා චන්දරාගයක් ඇති අයත් නැසීම වදබන්ධන නිසා චන්දරාගයක් නැති අයත් දැක්කා. මෙහි වෙනස මොකද්ද කියලා බලනකොට චන්දරාගයේ එන අය කෙරෙහි මගේ කෙනාගේ හිතේ සෙනෙහසක් ආදරයක් තියෙන බව තේරුණා. දැන් අපේ පරිශ්‍රණය ඒ දුක එන විදිහට මට ඒ චන්දරාගය හමු ඇති උනේ කොහොමද කියන එකයි. දැන් අපේ පරිශ්‍රණය සාකෝ පනසා කත්ත උපජ්ජමාන උපජ්ජති කත්ත නිවිසමන නිවිසති. චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමන නිවිසති. රූප ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමන නිවිසති. මේ තණ්හාව මොන තණ්හාවද? යම් පුද්ගලයෙක් නිසා ඔබට නැසීම වදබන්ධණයටපත් වෙනවා නම් ඒපත් වෙන ඒක ඔබට දුකක් වුණේ ඒ අයකේ චන්දරාගයක් ඇති වෙච්ච නිසා. ඒ චන්දරාගය ඔබට ඇති වුණේ කොහොමද? ඇහැ රූප කියන ඇහැ රූප කන ශබ්ද මේ ආයතන ටික දෙන්නවා. මේ ටික නිසාමයි ඔය තණ්හාව ඇති වුණේ. ඔය ටික නිසාමයි තණ්හාව පවතින්නේ. ඒ තණ්හාව ඔබට නිරුද්ධ වී යුත්තේ ඔය ඇහැ රූප දෙකේමයි කන ශබ්ද දෙකේමයි නොපැවතිය යුත්තේ ඒ ටිකේමයි. මම මේක ඔයගොල්ලන්ට බොහොම සරල කරලා උගන්වනවා. හැබැයි තීක්ෂණ හොඳට අහගෙන මේ දැන් ඔයගොල්ලන්ට දහම හැප උපදවා ගන්න බැරි නෑ පුළුවන්. මම ඔයගොල්ලන්ට මතක් කළොත් මෙහෙම දෙයක්. උපමාවක් කියනවා. මම මේ කියන්නේ උපමා ඕගොල්ලන්ට පහසු වෙන උපමාවක් නොකියුවොත් ලේසි නෑ ඕගොල්ලන්ට මේක තේරුම් ගන්න. දර කෑලි වියලි දර කෑලි දෙක එකට බොහෝ වෙලාවක් ඇතිල්ලුවොත් ඒ නිසා ගින්නක් උපදින්න පුළුවන්ද බැයි? පුළුවන් නේද? ලැබුණේ කියලා කියන්නේ හොඳයි. දර කෑලි දෙකක් එකට ඇතිල්ලීම නිසා ගින්නක් හටගත්තොත් මම මේ කතා කරන වචනේ දර කෑලි දෙක කියන්නේ ගින්නද? ගින්න කියන්නේ දර කෑලි දෙකද? ඊට පස්සේ බලන්න වෙන දෙයි. දර කෑලි දෙක නිසා හටගත්ත ගින්න උපදවන්න හේතු වෙච්ච දර කෑලි දෙකම ආපහු අල්ල ගන්නවා නේද?
මේ ගින්න දර උපාදාන කරගෙන ඉන්න තා ගින්න නෙවෙයිද? ගින්න නෙවෙයි නෑ. දර කැලි දෙක නිසාමයි ගින්න ඇති වුනේ. ඒ දර කැලි දෙක නිසා ඇති වෙච්ච ගින්න දර කැලි දෙකම ඇසුරු කරගෙන පවතින තා ගින්න නෙවෙයි නෑ. ගින්න යම් තාක් ඇද්ද සාක්ෂි දරනවා තාම දර තියනවා කියන එකට. දර තියෙන තා ගින්න පවතින. පැහැදිලිද මම කියපු උපමාව පැත්තකින් තබන්න උපමෙයයට හොඳට යොමු කරන්න. ඔබ යම් පුද්ගලයෙකුගේ නැසීම වදබන්ධ නිසා ඔබට චන්දරාගය ඇති වුණා නම් ඒ බඳු රූපයක් ඉලක්ක කරගන්න. අපි කියමු ඔබේ පුතා ගන්න. ඔබගේ ඇහැ එක දර කැල්ලක් වගේ කියලා හිතා ගන්න. ඇස් පුතාගෙන නෙමෙයි මේක ඇස් ඉදිරි පිටට ආපු රූපය. ඒ රූපේ කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියත ධම්මස්නහර කියන කුණු කොටස් ටිකකින් යුක්තයි. ඒ ඇස් ඉදිරි පිටට ආපු රූපේ එක දර කැල්ලක් වගේ කියලා හිතා ගන්න. මේ ඇහැ රූපය දෙක ගැටෙනකොට ඔබමයි ඒ රූප නිමිත්ත ආරම්භය මගේ දරුවා කියලා හිතේ තණ්හාවෙන් යුක්ත නිමිත්තක් හදාගන්නවා. හොඳට මතක තබා ගන්න ඕගොල්ලෝමයි මට කිව්වේ දර කැල්ල කියන්නේ ගින්න නෙවෙයි කියන එක නේද? ගින්න කියන්නේ දර කැල්ල නෙවෙයි කියන එක. ඔබ දරුවා කියලා හිතන අදහස සෙනෙහස කියන ටික ඇහැවත් රූපේවත් නෙවෙයි. ඇහැයි රූපයයි දෙක නිසාම දරුවා කියන අදහස ඔබ තුලයි උපදින්නේ. හැබැයි දර කැලි දෙක නිසා හටගත්ත ගින්න දර කැලි දෙකම බදා ගන්නවා වගේ ඒ ඇහැ රූපයයි දෙක නිසා ඔබ තුල හටගන්න දරුවා කියන අදහස ඒ අදහස ඇති වෙච්ච ඇහැ රූපෙටම ඔබ බැඳාම ඔබට ඒ රූපෙ පෙනෙන්නේ දරුවා වගේ. ඔබ දැන් බැඳලා තියෙන්නේ ඇහැ රූපය දෙක නිසා දරුවා කියන සෙනෙහස ආදරේ කැටි වෙච්ච තණ්හා නිමිත්තයි උපදින්නේ ඇහැ රූපයයි දකින්නකොට. ඇහැ රූපය දෙක නිසා දරුවා කියන සෙනෙහස කැටිවිච්ච ආදරේ කැටිවිච්ච නිමිත්ත ආපහු ඇහැ රූපෙට තබ්බුවාම ඔබට දැන් කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපේ පෙනෙන්නේ දරුවා වගේ. සාග්ගෝ පනේසා තණ්හා කත්ත උපජ්ජමාන උපජ්ජිත කත්ත නිවිසමානයි. ඒ ගින්න කොහෙද උපදින්නේ කොහෙද පවතින්නේ? ගින්න දර කැලි දෙක නිසාම ගින්න ඉපදිලා දර කැලි දෙක වැසුරු කරගෙන ගින්න පවතිනවා. ඇහෙන් දකින්නකොට ඇහැ රූපය දෙක දර කැලි දෙක වගේ මේ මගේ දරුවා කියන සෙනෙහසින් යුක්ත හැඟීමක් ඔබ තුල උපදිනවා. උපන්න ඔබේ හැඟීම ඒ හැඟීම උපදවන්න හේතු වෙච්ච ඇහැ රූප දෙකටම ආපහු බැඳාම ඔබට දරුවා කියනක පෙනෙන්නේ රූපේ. ඔබේ ගාව ඇති වෙච්ච මේ අදහස ඒක ඇති වෙන්න හේතු වෙච්ච ඒ දර කැලි දෙකට ඒ ආයතන දෙකට බැඳාම ඔබ තුල දරුවෙන්න නිවෙන්නේ නැහැ. දරුවෙ මේ ගින්න ඇවිදින හැටි හොයන්න මොකද්ද කියලා. මේ වෙලා තියෙන්නේ මොකද්ද කියන්නේ කොහොමද? යම් තාක් ඔබට දරුවෙක් ඇද්ද ඒ තාක් දරුවා කියන ඔබේ අදහස සතර මහා ධාතු රූපය ඇසුරු කරගෙන පවතිනවා නිසායි. සතර මහා ධාතු රූපයේ යම් තාක් ඇහැ රූප දෙක ඇසුරු කරගෙන යම් තාක් පවතීද ඔබට ඇහැ රූප යම් තාක් තියෙද ඒ තාක් දරුවයි. දරුවා යම් තාක් ඇද්ද ඒ තාක් ඔබට ඇහැ රූප දෙක තියෙයි. වෙන දේ ගොඩාක් ගැඹුරුයි. ඔබට යම් පුද්ගලයෙකුගේ නැසීම වද බන්ධනය නිසා ඒ රූප කෙරෙහි දරුවා කියන අදහසින් චන්ද්‍රාගයක් ඇති වුණා. ඒ ඇති වුණේ කොහොමද? ඒ රූප ඔක්කොම ඔබගේ ඇස් ඉදිරි පිටට ආපු රූප. ඒ ආපු රූප ඒ ඇහැවත් දරුවා නෙවෙයි, ඒ රූපේවත් දරුවා නෙවෙයි. කන බොන ආහාරයෙන් හැදුණු කුණු කොටස් ටිකක් අනාත්මයි. දර කැලි දෙකක් වගේ. ඒ දෙක නිසා ඇතිලෙනකොට ඇතිවෙච්ච ගින්න වගේ ඒ දෙක නිසා සිටේ ඇතිවෙච්ච දරුවා කියන සෙනෙහස. දරුවා ඉන්නවා තණ්හාව අපේ නෙමෙයි. දරුවා කියන නිමිත්තත් එක්ක මේ තණ්හාවේ මේ දරුවා කියන නිමිත්ත වෙන් කරන්න බෑ. දරුවා කියන නිමිත්ත හැඟීමම ඔබේ මනසේ.
ඒ මනසේ මේ ඈත් රූපය දකිනකොට දරුවා කියන අදහස මේ කැමැත්ත ඇති වෙන්නේ මට නේද කියලා ඔගොල්ලෝ කවුරුවත් දැක්කේ නැහැ, දන්නේ නැහැ. නොදන්නකොට නොදකින්නකොට ඔබ තුල ඇතිවෙච්ච කැමැත්ත විස්තරي ඔබ ආපහු හිතනවා. අර රූපෙට අයිති කියලා. ඔබේ දැක්ම හිතේ ඇති ගතිය ඔක්කොම අර රූපෙට කියලා. එදා ඉඳලා මේ හිත හඳුනන්නේ නැතිකම නිසා සතර මහා ධාතු ටික ආරක්ෂා කරනවා දරුවා කියන අදහස. අපිට මේ දඬුවම කාසීසෝපම සූත්‍රයේ පෙන්නන්නේ සර්පය ආභරණ කොට ඉන්නවා කියලා. ඒ වගේ. තමන්ගේ තණ්හාව පතිත වෙච්ච රූප තණ්හාව පත්තුනේ නිකන් නෙමෙයි මගේ අම්මා තාත්තා දුව පුතා කියන. ඒ රූප ටික ඇහැ රූප කන ශබ්ද නිසාම තමන් තුල හටගත්ත නිමිති ටික ආභු ඒ ආයතන ටිකම බදාගෙන උපදිද්දී ඒබඳු රූප ටික අරබිය ඕගොල්ලෝ චන්දරාගේ දිලා ඒබඳු රූප නැසෙනකොට ඕගොල්ලන්ට දුක් දුන්නස් වෙනවා. මේ දුක ඇති උනේ එහෙමයි. කොහෙද මේ තණ්හාව නැති වෙන්න ඕනේ? සාකෝ පනස තණ්හා කත්ත නිරුද්ධමාන නිරුද්ධති කත්ත පහියමන පහියති. මේ ඇහැ රූප දෙකම නිරුද්ධ වෙන්න ඕන පහින වෙන්න ඕන. ඔබ යම් වෙලාවකදී ඇහත් රූපය දෙක නිසා මේ දරුවා කියලා ඇති වෙන සෙනෙහස ආපහු ඇහැ රූපෙට නොබැඳොත් අයිති නොවුනොත් මේ දරුවා කියන තණ්හා යුක්ත නිමිත්තට ඉන්නේ තැනක් නැහැ. අවතින්න තැනක් නැහැ. දර කැල දෙක නිසා හටගන්න ගින්න නැවත දර කැල දෙක ඇසුරු නොකොළොත් මේ ගින්නට පවතින්න බෑ. පවතින්න බෑ. ඔබේ තණ්හාව පවතින්නේම රූපයකට හේතුයි. ඒ රූපයකට වේදනාවකට සංඥාවකට සංකාරයකට හේතු වෙලාමයි. ඒ නිසා ඔබ කටයුතු උපායක්. ඒ රූපේ දකිනකොට දරුවා කියන අදහස උපන්නා නම් පැවතුනා නම් ඒ අදහස නූපදින්න සහ නොපවතින්න රූපේ ඇත්ත පෙනිය යුතුයි කායගත සති. ඔබ මේ චතුරාර්ය සත්‍ය දන්න නිසා මේ සතිපට්ඨානෙ වඩන්නේ. ඔක තේරුනේ නැත්තම් මම තව වෙනත් උපමාවකින් කිව්වොත් ඕගොල්ලන්ට අපි ඉන්න තැනට ගොඩාක් ඈත ඉලක එතන තියෙන අපි මේක කතා කරන්න ඕනේ හින්දා අපි කතා කරනවා කෝටු කෑල්ලක් හිටවල ලී කෝටු දෙකක් හරහට බඳලා කමිසයක් අන්දලා මුට්ටියක් නමලපු පඹයෙක් ඈතක ඉන්නවා. පඹයා ඌතන පඹයා බව නොදන්නාකම නිසා අපහැදිලිකම නිසා ඒ රූපේ ඈත දකින්නකොට පුද්ගලයෙක් කෙනෙක් සත්වයක් කියන හැඟීමක් ඔබට උපදී. ඒ රූපේ දකින්නකොට ඔබට උපදින අදහස ඔබ ආපු ඒ රූපෙට තැබුවාම ඔබට කෙනෙක් ඉන්නවා වගේ බාහිරින් පෙනේ. පඹයා ඌතන පඹයා බව නොදන්නා කම නිසා පුද්ගලයෙක් සත්වයක් කියන අදහස ඔබට ඒ රූපේ ඇත්ත නොදන්නා කම නිසා මෙබඳු අදහසක් මට ආවා කියන එක නොදන්නා ඕගොල්ලෝ ඒ ආපු අදහස ඇති වෙන්න හේතු වෙච්ච රූපෙට මාපහු බැඳුවාම පුද්ගලයෙක් ඉන්නවා වගේ පෙනේ. දර කැල දෙක නිසා හටගත්ත ගින්න දර කැල දෙකම අසුර කරගත්තා වගේ. එතකොට දැන් ඉන්න කෙනාට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ඉන්න කෙනා මරණයෙන් පස්සේ මැරෙයිද ඉපදෙයිද කියන ඔය දෘෂ්ටි කාන්තාරික ඔගොල්ලෝ ඉන්නවා. අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ කෙනා ඉන්නවා කෙනාට කැමැත්ත අකමැත්ත අපි ගාව තමයි කියලානේ. හොඳට මතක තබාගෙන කෙනා උපද්දවාගෙන තණ්හා කළා කෙනා හදාගෙන ගැටිලා තියෙනවා මිසක අපිට ඇලෙන්න ගැටෙන්න කෙනෙක් අපි හදාගෙන කළා මිසක හිටියා නෙවෙයි. ඔබට ඒ වැරදුනේ ඇයි? පඹයා උතන පඹයා බව නොදන්නා කම නිසා. ඇයි නොදන්නේ? ඔබ ගොඩාක් දුරක හිටිය නිසා. ඔබ කුමක් කටයුතුද? ඔබ හිමින් ඉස්සරහට ගියොත් යම් කලක
පඹය බව දැකපු දවසට මේක නොදන්නාකම නිසා මිනිසයා කියන අදහස ඇති වෙච්ච බවත් ඔබට පැහැදිලි. තමන් තුළ ඇතිවෙච්ච අදහසින් බලපු නිසා මේ රූපයේ පඹය මේ මිනිසයා සත්වයේ කැටියට දැකලා තිබුණා නේද? ඒ නිසායි මේ තරම් දෘෂ්ටි ගොඩක් තමන් තුළ උපන්නේ නේද කියන මේ කාරණාව ඔබට පැහැදිලි වෙයි. නේද? ඒ වගේ කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නියද ධම්මස්නහර ආදී කුණප කොටස් ටිකක් තියෙන තැනක රූපේ යථාභූත ස්වභාවය පඹය වගේ කියලා දකින්න. මේ රූපේ ඔබට ගොඩාක් දුරයි. කොච්චර දුරද? මේ රූපේ ඔය කතා කරන යථාභූත ස්වභාවය තියෙන්නේ බ්‍රහ්ම ලෝක මට්ටමේ. ඔබ ඉන්නේ කාම භූමියේ. උපමාවකින් කළොත් ආලෝක වර්ෂ මිලියන නෙමෙයි බිලියන ගණනකින් එහා වස්තුවකට ඔබට දුර කිවිය හැකි. මම කියනවා අද රූපය ඔබට ඊටත් වඩා දුරයි කියලා. ඔගොල්ලෝ දන්නේ. ඒ දුර නිසා රූපේ අපහැදිලිකම නිසා රූපේ නොදන්නාකම නිසා රූපේ ඇත්ත නොදන්නාකම නිසා මේ රූපය දකිනකොට කෙනෙක් පුද්ගලයෙක් සත්වයෙක් කියන හැඟීම ඕගොල්ලන්ට ඇති වෙනවා. ඇති වෙන අදහස Tamanට ඇතුනේ කියලා දන්නේ නැති හින්දා ඕගොල්ලෝ පඹය පැත්ත කෙනා කියලා බැලුවා වගේ සතර මහා ධාතුන් නිර්මිත වර්ණ සටහන දිහා කෙනා කියන හැරලා බැලුවාම පුතා කියලා බැලුවාම දැන් ඒ ටික ඕගොල්ලන්ට පුතා වගේ කෙනා වගේ අම්මා වගේ පෙනෙන්නේ. දැන් අර පඹය ඉන්න තැනත් කෙනා කියලා ඇවිල්ලා ගැටෙනවා වගේ ඕගොල්ලෝ දැන් මේ කෙනෙක් උපද්දවාගෙන ඇලිලා කෙනෙක් උපද්දවාගෙන ගැටිලා ඔය කෙලෙස් විපාකයේ සතර මහා ධාතුව ඔය වැරද්දට තියෙන ඕගොල්ලන්ට ලැබිලා තියෙන දඬුවම මොකද්ද? සතර මහා ධාතුට උපස්ථාන කරන්න. සතර මහා ධාතුව රකින්න. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ආරක්ෂා කරනවා හරියට මණිකක් රකින්න නාගයෙක් වගේ. මගේ දුව මගේ පුතා අම්මා මේ රත්තරන් මේ රිදී මේ මගේ කාර් එක මේ මගේ වාහනේ මේ මම මේ හැවැරදිලා අනන්ත සංසාරික කලේ මේ කමක් නැහැ. නමුත් ජීවිතේ අවුරුදු 50කින් 60කින් පස්සේ සත්‍ය ආපහු එළි වෙනවා අපිට. ඒ සතර මහා ධාතු රැක මට්ටම අතාරිනවා. ආයෙත් ගිහලා මේ වැරද්ද නිසා ආයෙත් සතර මහා ධාතු රූප මිටි ටිකක් හොයාගෙන ආයෙත් රකිනවා. මේ වැරද්ද අදක ඊයක නෙමෙයි අපි කරන්නේ. මම කියන දේ තේරුම් ගන්න ඕන තේරුම් ගන්න. ඔබ කුමක් කට යුතුද? අපේ උපතට ආයුතු වගේ ඔබ මේ රූපයේ පිරිසිඳ දකින පැත්තට යන්න. ඔබ මේ රූපයේ පිරිසිඳ දකින පැත්තට යන්න. පඹය වූ තැන පඹය බව දැකපු ගමන්ම ඒ නිසා උපදින කෙලෙසියත් ඒ කෙලෙසිය ආපහු ගිහලා ඒ රූපේ හැපෙන ගතියත් මේ දෙකම නතර වෙනවා. ඒ නිසා නිර්මාණය වෙන දුකත් නතර වෙනවා. ඒ වගේ අපිට මේ රූප ටික නිසා පුද්ගලය සත්වය කියලා දැනෙනකම සහ ඒ දැනෙන ගතිය ආපහු ඒ රූප ටිකට ගිහලා රූප ටිකේ වටිනාකමක් පෙන්නලා රූප සතර මහා ධාතු මත ජීවත් කරවන්න හදපු අපේ මානසික මට්ටමක් විදිනවා. රූපේ පිටින් දැක්කා. ඒ රූපය දකින්න තැනට යන්න තියෙන ගමම මොකද්ද? ඒ තමයි අද ඔබ පූජා කළේ ත්‍රිපිටකය. මේ සියලු දුකින් මිදෙන්න. ආර්ය අෂ්ටාංග මාර්ගය. සීලයක පිළිතලා සම්මතකමටහනක් වඩමින් ඔබ කයි ඇත්තේ තියටි බලනවා නම් මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකෙට පෙන්වන්න ඕනේ උනේ උඹලා දුක් විඳින දැනක මේ උඹලා නොදන්න නොදැක්ක නමුත් උඹලා ජීවිතේ මෙහෙම ඇත්තක් තියෙන එක. මම කියන එක තේරෙන්නේ නැහැ. ඕන රළු මට්ටමට මම එකක් කියන්න. ටීවී එකක් වගේ දෙයක් චිත්‍රපටයක් වගේ එකක් දිහා බලන්නකෝ. ටීවී එකේ චිත්‍රපටිය ඇතුලේ පෙනෙන රූප සත්පුද්ගල ජීවි භවෙන් තොරයි කියන එක ඕගලන්ට පෙනෙනවනේ.
නමුත් අසීයෙන් යුක්ත අපිට ඒ රූපද ඇත්ත වෙලා ඒ රූප ඇතුලේ මිනිස්සු ගැන දුක හිතෙනවා. තී චිත්‍රපටියේ මිනිස්සු ලෙඩ වෙනකොට, මැරෙනකොට මේ ඕගොල්ලෝ දුක ඇවිල්ලා නැද්ද? ඇවිල්ලා තියෙයි. මොකද වීදුරුව ඇතුලේ මිනිස්සු ඉන්නවද? මිනිස්සු නැත්තම් කොහොමද මිනිස්සු වල දුක ආවේ? ඒ වැරද්ද තමයි මේ වෙලා තියෙන්නේ. කියන කාරණා මතක් කරගන්න මෙන්න මේ වගේ වටිනා ධර්මයක් තියෙනවා තේරුම් ගන්න. ලෝකෙට මේ දුක මිදෙන දුකෙන් මිදෙන මාවත උපදින පොන්නෝ අර්ථය ලෝකෙ තුල ස්ථාපිත වෙච්ච දවසටයි. ඒ අර්ථය සමස්තයක් වශයෙන් ලෝකෙ තුල මේ ඥාන දර්ශනයේ මේ ඇත්ත මේක මගේ වචනේ නෙමෙයි. තව දෙයක් නෙමෙයි බුදුහාමුදුරුවෝ වචනේත් නෙමෙයි. මේ ලෝකේ හැමදාම පවතින ඇත්ත. නමුත් මේ ඇත්ත සමස්තයක් වශයෙන් මනස වලට ගලාගෙන යන්නේ නැතුව අද දවසේදී මොනවා හරි පිස්සු මේක ඇතුලේම මොනවා හරි කර දඟලන්නේ ඇයි? මෙන්න මේ පෙළ දහම් පරිහරණය නොකරන කී ආදීන. ඉතින් මතක් කරනවා ඕගොල්ලෝ කලේ ඇස් නැති ලෝකයට ඇහැක් පූජා කළා වගේ සසර දුකින් ඈතර වෙන්න පහුරක් හදලා දුන්නා වගේ මේ කුසලයේ උපසිරු දිනාට මේ ජීවිතයේදීම ඔබේ නිවීම ඔබේ මිදීම හදාගන්න හේතුපනිස්ත්‍රීම වේවා. කල්පනා කරගන්න මේ සීල ආකාරයෙන් පහල කරගත්තා මේ සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයක් මේ පින්තුන්වත් මේ පින්තුන්ගේ දේවල් වලට රක්කාදිස්ථාන අධිපතිතු ශාසන මාමක ඉෂ්ඨකාර සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වූ දිව්‍යන් දීශෝ වඩා වර්ධනය කරගෙන දිව්‍යෝත්පතන බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා කියලා සාදු. ඒ වගේම කල්පනා කරගන්න පූජා කළ පින්වත් උදව් වෙච්ච මේ පින්වත් පැමිණි සියලු දෙනාට මේ සඳහා උදව් උපකාර කළ සහ සම්බන්ධ වෙලා වචනයකින් හෝ උදව් කළ එන්නට නැති යම්තා ප්‍රසතිටිනා ඒ සියලුම දෙනාට මේ කුසල ධර්මය හේතු කරගෙන මේ ජීවිත වලට තෝරනවා ලෙඩ දුක් කරදර බාධක අපලෝපද වේවා කරන්න කියන යහපත සියල්ලද සමුදේවා බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවිසනසි පෙන්වවද දාලා උතුම් අජරාමර නිර්වාණ සම්පත්තිය මේ සියලු දෙනාටම සාක්ෂාත් කරගන්න මේ කුසල ධර්ම නිවන් පිණිස පාරමිතාවක් වේවා. ඒ වගේම මේට සහ සම්බන්ධ වෙච්ච උදව් උපකාර කළ මේ සියලු දෙනාගේම නම් නැසේ කලුරිය කළා වූ මේ ජීවිත සංසාරිකවත් යම්තා ඥාත සමූහයක් සිටින ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් සුඛී සුවපතෙන් සැනසෙත්වා කියලා ඉදම් මේ ඥාතයන් මොතු ගාථා කරනවා.